ඇලිස් ඉන් බොඩලෑන්ඩ් සීසන් 3 එපිසෝඩ් 5 විඩියෝ යන්න කලින් චූටි ඇඩ් එකක්. හාල් කෙවියන්ස් ඔයාලා ට්‍රිප් එකක් යද්දි එහෙම නැත්නම් ගෙදර පාටියක් තියෙද්දි පොඩි වයිබ් එකකටත් එක්ක මම ඔයාලට අද ගෙනාව Bluetooth ස්පීකරයක්. ඒකත් මියුසික් එකටම ටියුන් වෙන විදිහට RGB LED ලයිට් උත් පත්තු වෙනවා. ඒ වගේම සවුන්ඩ්ස් ගන්නම් කියලා වැඩක් නැහැ. ගොඩක් පවර්ෆුල්. මම ඔයාලට සාම්පල් එකකුත් ප්ලේ කරන්නම්. ඉතින් ඕනෑම තැනකට ගෙනියන්න පුළුවන් good looking හැඩයක් තියෙන powerful sounds තියෙන සුපිරි Bluetooth ස්පීකරයක් තමයි මේක. ඉතින් ගන්න කැමති අය ඉන්නවනම් යට පහළ description එකේ නැත්නම් comment section එකේ මගේ WhatsApp number එක තියෙනවා. ඕන අය order එකක් දාන්න. මේ කොටස කටන් ගන්නවත් එක්කම නිකන් හරියට මෙයාලා real world එකට ගියා වගේනේ. බලද්දි මේක real world එකක් නෙවෙයි. ඒ වගේ set කරපු screens වගේක්. කොහොම හරි මෙයාලත් පුදුමෙන් වගේ බලනවා. ටච් කරලා බලලා තමයි දැනගන්නේ මේක screens කියලා. ඇත්ත ලෝකෙ ඉන්නා වගේම හදපු ස්ක්‍රීන්ස් වගේ. කොහොම හරි දැන් තමයි මෙයාලා නෝට් කරන්නේ ඒකේ ඇස්සේ මෙයාලා වගේම කට්ටියක් ඉන්නවා. දැන් අරිසු වගේම කෙනෙක් ඉන්නවා. එයා කොහෙටදෝ යනවා. ඒ වගේම තමයි අනිත් කට්ටිය වගේත් කට්ටිය ඉන්නවා. එයාලත් යනවා. දැන් ඒක ෆලෝ කරගෙන මෙයාලත් යනවා. ඒක කොහෙටද යන්නේ කියලා බලන්න. දැන් ඒ හැරි දොරකුත් තරනවා. මෙයාලත් යනවා. එහෙමම ෆලෝ කරගෙන යද්දි අරිසු දකින්නවා. අරිසුට ළමෙක් ලැබිලා එහෙම්මම උසාවි දොර අරනවා. එයාත් ඇතුළට යන එක ඇතුළට ගිහින් බලද්දි ඇත්තට මේ හරි උසාවි ඉන්නවා. දැක්ක ගමන් පට්ටම සතුටුයි. ඒ වගේම ඒ හරිය රියෝජි අයියේ නගෝ ඩබල් විතරයි ඉන්නේ. ඒ කියන්නේ උසාවිලාගේ ටීම් එක ඉතුරුලා තියෙන්නේ 4 දෙනයි. රියෝජියෝ දැක්ක ගමන් අර්සුරත් පට්ටම තරහයි. එහෙම එකක් දෙනවා මූණ හක කුඩු වෙලා යන්න. උඹේ උසාවිත් එක්ක ඉන්නේ. උඹේ උසාවිය මැරුවේ. එහෙම කියලා ගහන්න හදද්දි අනිත් කට්ටිය තමයි වළක්වන්නේ. ඒ වගේම උසාවිත් ඇවිත් එයා වළක්වනවා. ඊට පස්සේ උසාවි එයාගේ පැත්තට කතා කරනවා. මේ වෙනකන් එයාත් එක්ක තමයි මම ගේම් ප්ලේ කරන්නේ. මෙයා හිටපු හින්දා තමයි මට මේ ගේම්ස් වලින් දිනන්නත් පුළුවන් උනේ. අරිසු සමහර තැන්වලදී මාව බේරගත්තේ මෙයා. මෙයා නිසා තමයි ඔයාගාවට මට එන්න පුළුවන් උනේ කියලා කියනවා. යකෝ මූ මෙහෙට එක්කන් ආපු නිසා තමයි මං බෝ හොයාගෙන මේ තරම් දුරට ආවේ කියලා. අරිසුට මේ දේවල් කියන්න කඩට ආවත් අරිසු මොකුත්ම කියන්නේ නැහැ. දැන් ඒත් එක්කම ගේම් එක පටන් ගන්නවා. ඒකත් ඔක්කොම රෙජිස්ට්‍රේෂන් එක කොම්ප්ලීට් කියලා පාටිසිපන්ලා 10 දෙනෙක් කියලා කියනවා. හැබැයි මෙතන ඉන්නේ 9 දෙනයි. එතකොට තමයි අරිසුට මීටර් වෙන්නේ. උසාගි. උසාගිට ළමෙක් හම්බෙන්න ඉන්නවනේ. චූටියට දැන් තමයි ළමෙක් හම්බෙන්න වගේ හැදිලා තියෙන්නේ. ඒකත් පාටිසිපන්ට් කෙනෙක් විදිහට මෙයාලා කැල්කියුලේට් කරලා ස්ක්විඩ් ගේම් එක අත දරුවා. මෙහෙ ළමෙක් ලැබෙන්න කියලා හිතනවා විතරයි. එයාවත් මේ ගේම් එකට ඇදලා දාලා කොහොම හරි උසාගි ප්‍රෙග්නන්ට් වෙලා කියලා දැන් තමයි උසාගිම දැනගන්නේ. ඒකත් එක්කම දැන් ඇනවුස්මන්ට් එකේ කියනවා ඉස්සරහා තියෙන කරට දාන පටියයි වලල්ලයි දාගන්න කියලා. මෙයාලා දාගන්නවා ඉතින්. උසාගිට නම් වලලු දෙකයි. කොහොම හරි මේ ගේම් එකේ නම possible futures. ඒ කියන්නේ අනාගත අනාවැකි වගේ. කොහොම හරි මේ ගේම් එක ගැන කිව්වොත් rooms 25ක් තියෙනවා. උඩ ඉඳන් පහළට එකේ ඉඳන් පහ වෙනකම් දකුණු ඉඳන් වමට එනකම් A B C D E කියලා. කොහොම හරි පළවෙනි රූම් එකට කියන්නේ A1. ඒ වගේ තමයි දැන් rooms තියෙන්නේ. මෙයාලා ඉන්නේ C3 රූම් එකේ. කොහොම හරි මෙයාලට දෙන ටාස්ක් එක වට 15ක් ඇතුළත exit room එක හොයාගන්න ඕනේ. මේ room 25න් එක තමයි exit room එක තියෙන්නේ. ඒ වගේම එක රූම් එකකින් තව රූම් එකට යනවා නම් ඉස්සරහා දාදු කැට තියෙනවා. ඒ වගේ එන නම්බර්ස් වලට අනුව තමයි මෙහාට යන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කහ රූම් එකකින් පහ ආවනම් ඒක ඇතුළට යන්න පුළුවන් 5 දෙනෙක්ට විතරයි. ඒ වගේම දෙකක් ආවනම් ඒ රූම් එකට යන්න පුළුවන් දෙන්නෙක්ට විතරයි. කොහොම හරි එළියට ගියොත් ඒ රූම් එක ලොක් වෙනවා. කාට හරි යන්න බැරි වුණොත් එයාට ඒ රූම් එකේම ඉන්න වෙනවා. ඒ වගේම එයාට ඒ රූම් එකෙන් එළියට එන්න ඕන නම් ඒ රූම් එකට දෙපැත්තෙන් කොහොම හරි දිගට එනවා වගේ දෙපැත්තෙන් ඒ රූම් එකේ දෙපැත්තට දෙන්නෙක් යන්න ඕනි. එතකොට විතරයි මේ රූම් එක අන්ලොක් වෙන්නේ. එතකන් ඒක ඇතුලේ එයා ට්‍රැප් වෙනවා වගේ. කොහොම හරි දැන් 15 දෙනාටම බෑන්ඩ් 15ක් දුන්නානේ. සෝරි 10 දෙනාටම බෑන්ඩ් 10ක් දුන්නානේ. උසාවිට දෙකක් වගේ ළමයාටත් එක්ක කියලා. ඒ බෑන්ඩ් එකේ පොයින්ට්ස් 15ක් තියෙනවා. රූම් එකකින් රූම් එකට යද්දි පොයින්ට්ස් එක ගානේ අඩු වෙනවා. ඒ කියන්නේ දොරක් අරිද්දි එක පොයින්ට් එකක් දීලා තමයි දොරක් අරින්න පුළුවන් වෙන්නේ. ඒකත් කවුරු හරි එක්කෙනෙක් එක පාවිච්චි කරොත් ඇති. අනිත් කටයත් ඒ අරපු දොර ඇතුලෙන් යන්න පුළුවන්. කොහොම හරි මෙයාලා මේ රූම් එකේම ඉන්නවා කියලා තීරණය කරත් එහෙම නැත්නම් රූම් එකේම ඉන්න වුණොත් ඒකටත් එක පොයින්ට් එකක් අඩු වෙනවා. බලද්දි නම් මේක ටිකක් ලේසි වගේ ඇති. හැබැයි දැන් තමයි ට්විස්ට් එකම. මෙයාලා යන දොර ස්ක්‍රීන් එකේ මෙයාලගේ ෆියුචර් එක පෙන්නනවා. එතකොට එයාලා ඒක තෝරගත්තොත් එළියට ගියත් ඒ වගේ ෆියුචර් එකක් තමයි යාලට තියෙන්නේ. ඉතින් ඒකේ හොඳ ෆියුචර් එකක් වෙන්න පුළුවන් නරක එකක් වෙන්න පුළුවන්. ඉතින් යාලා තෝරගන්න එක එහෙම්මම සිද්ධ වෙනවා කියලා කියනවා. දැන් එහෙම්මම විනාඩි 3ක් ඇතුළත කවුරු හරි කෙනෙක් දාදු කැට පෙල්ලලා එයාලට යන්න හිතන දොර චූස් කරන්න කියලා කියනවා. කොහොම හරි දාදු කැට පාට 4කින් තියෙනවා. මොකද දොරවල් 4ක් තියෙනවනේ. දැන් එහෙම්මම අපේ ටෙස්ට් 2 දාදු කැට පෙල්ලෙන එක නම් nothing කියලා
එහෙම මේක ගන්න හදද්දි ආන්ටි ලේඩි අහනවා. "ආ උඹ සූදුත් කෙලනවද ඒ දවස්වල?" ඒකට මෙයාත් මොකුත් කියන්නේ නැහැ. එහෙමම දැන් දාජු කැටේ පෙල්ලනවා. කොහොම හරි නිල් පාට C2 එකට යන එකට 7කුයි D3 රතු පාට 5යි C4 කොළ පාටට 4යි. එහෙම කියලා හතරම වැටෙනවා. ඒ වගේම දැන් අනාගතයේ විෂන් එකක් විදිහට පැති හතරෙන්ම පෙන්නනවා. එතකොට අරිසුගේ උසාගිගේ එක පැත්තකින් ඒ දෙන්නට ලස්සන ළමයෙක් හම්බෙන එකක්. තව ටෙච්චුට ජැක්පොට් එකක් වදින එකක්. ඒ වගේම ඇන්ටි ලේඩි පවුලත් එක්ක සතුටින් ඉන්න එකක්. ඒතොර අයියයි නංගි දෙන්නයි. ඒ දෙන්නා සතුටින් ඉන්න එකක්. එහෙම කියලා ගොඩක් දේවල් පේනවා. ඒ වගේම එක එක බිත්තිවල එක එක විදි අනාගතයන් තමයි පෙන්වන්නේ. දැන් කොහොම රියෝජික රිසර්ච් එකට සල්ලි ලැබෙනවා. ඒ වගේම ගොඩක් ඇප්‍රීසියේෂන් එහෙම ලැබෙනවා. ඒ වුණාට ඇත්ත ජීවිතේ රියෝජිගේ රිපෝට් එක කියවලාවත් නැහැ. ඉතින් ඒ දේවල් බලලා අපි ටෙට්සු කියනවා මේ දේවල් ඇත්තටම සිද්ධ වෙනවා නම් මම මේ නිල් තොර තෝරගන්නවා කියලා. එතකොට අපේ අරිසු කියනවා මේ ගේම් එක ගොඩක් ට්‍රිකි ගේම් එකක්. අපි මේක දිනන්න ඕන නම් සාමූහිකව ක්‍රීඩා කරන්න ඕනේ. පුළුවන් තරම් පොයින්ට්ස් අඩුවෙන් වැය කරලා දොරවල් ඇතුළට යන්න ඕනේ. එතකොට ඔක්කොම එකට ඉන්න ඕනේ පුළුවන් තරම්. ඔව් ඒක නිසා ලොකු පොයින්ට්ස් එන රූම්ස් වලට තමයි යන්න ඕනේ. මේ 7ටයි මේ රතු 5ටයි යන්. එතකොට තමයි අපිට ඊළඟ වටේදී එකට මුණ ගැහෙන්න පුළුවන් කියලා කියනවා. ඒකට කට්ටිය කැමති වෙනවා. රෙයි අර සහෝදරයා දෙන්න. ඒ දෙන්න වෙන දොරකින් උනොත් මේ 7 දෙනා මේ දොරකින් යන්න කට්ටිය කැමති වෙනවා. ඒ විදිහට දැන් යාලා යනවා. කොහොමද 7 දෙනෙක් C2 එකට ආවනේ. ඒකට ආපු ගමන් මේ රූම් එකට ආවොත් එක පොයින්ට් එකක් අඩු වෙනවා කියලා. ඒක පොයින්ට් එකක් කාගේ හරි එක්කෙනෙක්ගේ අඩු කරන්න කියනවා. ඒක නිසා අපි උසාවි ඉස්සලා අරිසුගේ පොයින්ට් එක අඩු කරලා ඇතුළට ආවේ කියලා. දැන් එයා එක පොයින්ට් එකක් දෙනවා. දැන් එහෙමම දෙවෙනි වටේ මෙයාලට ධාතුකට 3යි ලැබෙන්නේ. එදික තායෙත් අප දොරටම යන්න බෑනේ. ඒක නිසා තමයි 3ක් දීලා තියෙන්නේ. දැන් මේ සැරේ දාලා බලද්දි 3 5 1 කියලා තමයි ධාතු කටේ වැටෙන්නේ. දැන් එහෙමම මෙයාලගේ ෆියුචර් එක හොඳින් සිද්ධ වෙන්නේ. මේ සැරේ C1 කියන දොරේ. ඒ කියන්නේ නිල් පාට දොරේ. ඉතින් ඒකට යන්න පුළුවන් 5 දෙනෙක්ට. ඒ වගේම අරිසු මේ දොරට ගිහින් මෙහෙම මීට් වෙමු කියලානේ අර දොරේ ඉඳන් ආවේ. ඉතින් ඒකට යන්න පුළුවන් 3 දෙනෙක්ට විතරයි. ඒ නිසා අරිසු උසා ගියේ දොරට යනවා. අනිත් හැමෝම නිල් දොර ඇතුළට යනවා. එතකොට මෙහි රෙයුයි අයියයි නංගි එයාලා ඉන්න තැන වැටෙන්නේ 2 2 2 කියලා 3ක්. ඉතින් එකට ඉන්න තමයි ප්ලෑන් කරේ. ඒ වුණාට දැන් වෙන්න වෙනවනේ. ඒක නිසාම රෙයි D2 දොරට යනවා. අයියයි නංගි කහ පාට දොර තෝරගෙන ඒකට යනවා. දැන් තුන්වෙනි වටේ මෙයාලට දොරවල් දෙකක්නේ චූස් කරන්න පුළුවන්. එතකොට රෙයි මේ දොරෙන් ඉඳන් ඇතුළට ආවා. එයාලා අනිත් දොරෙන් ඉඳන් ඇතුළට ආවා. දැන් යන්න පුළුවන් ඉස්සරහා තියෙන දොරවල් දෙකට විතරයි. දැන් ඉතින් එහෙමම ධාතුකටේ දාද්දි 2යි 1යි. ඉතින් 3 දෙනෙක්ට තමයි එළියට යන්න පුළුවන්. ඉතින් උසාවි දෙන්නෙක්නේ එක්කෙනෙක් නෙවෙයිනේ. ඉතින් මෙයාලකින් කෙනෙක්ට මේක ඇතුළේ ඉන්නම් වෙනවා. ඒක නිසා දැන් රෙයි කියනවා මම මෙහෙ ඉන්නම් කියලා නතර වෙන්නම් කියලා. ඒ රූම් එකේම නතර වෙන්නම් කියලා. ඉතින් අරිසුටයි කියලා හද්දි මාව සොම්බි කරානේ. ඒකට තැන්ක් යූ කියන්නත් බැරි වුණානේ. ඒකට මේක හරි කියලා තමයි ඒක කරන්නේ. දැන් කොහමද හැමෝම එකට යන එක තමයි හොඳ කියලා. අරිසු මොනා කරන්නේ? අර කටට D2 එකට එන්න කියනවා. 4 දෙනෙක්ට එන්න පුළුවන්. ඒ වගේම අර අයිය නගොට එතනම පුළුවන් නම් ඉන්න කියලා. ඊළඟ වටේ ආයෙත් හැරලා පිටිපස්සට එන්න කියලා කියනවා. එතකොට තමයි රෙයිව බේර ගන්න පුළුවන් වෙන්නේ කියලා. අරිසුත් ඉක්මනට ඊළඟ වටේ රෙයි ගාවට එන්නම් කියලා කියනවා. දැන් හැමෝම මේකට කැමති වෙනවා. හැබැයි දැන් රියෝජ් මොනා කියන්නේ? අරිසු කියූපකින්ද ඔයා මෙහෙම කරන්න හදන්නේ? මේ ආන්න. කවුරු හරි කෙනෙක් මේක එක්සිට් එක හොයාගන්න ඕනේ. ඒක නිසා අපි වෙන් වෙලා ගියොත් ඉක්මනටම පාර හොයාගන්න පුළුවන් කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි. අපි අනාගතය ගැනත් පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ කියලා මෙයා කියද්දි මෙයාලගත් අදහස වෙනස් වෙලා ටීම් දෙකකට බෙදිලා දෙපැත්තකට යමු කියලා කියනවා. දැන් එතකොට මෙහි අයිය නගෝ දබල. එයාලගේ අනාගතය එක තැනකදී හොඳ නැහැ. අනිත් පාරදී ගොඩක් හොඳයි. නංගිට කසාදයක් සිද්ධ වෙනවා. ඒක බලලා අයියා සතුටු වෙනවා. එතකොට එයාට මතක් වෙන්නේ කොහොම හරි මෙයාලගේ ෆැමිලි ට්‍රිප් එකක් යද්දි තමයි ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා මෙයාලා මැරලා තියෙන්නේ. ඒකට අම්මා තාත්තා තමයි මැරලා තියෙන්නේ. මේ දෙන්න ඉතුරු වෙලා. ඉතින් මෙයාලා මේ ෆියුචර් එක දැක්ක ගමන් අරිසු කියපු එකත් අමතක කරලා එයාලා ඒ දොරෙන් යනවා. එතකොට මෙහි රෙයිගේ රූම් එක ලොක්ඩවුන් වුණ ගමන් රතු පාට වෙලා සයිරන් සවුන්ඩ් එකත් එක්ක නරකම දේවල් පේන්න පටන් ගන්නවා. දැන් එහෙම්මම ටෙච්චු නෝබු ඩබල එයාලා දෙන්න වෙනම ආවනේ. ඉතින් එයාලා දාලා බලද්දි මේ සැරේ 9යි 1යි. ඉතින් එක්කෙනෙක්ට අර දොරට යන්න පුළුවන්. අනිත් පැත්තට 9 දෙනෙක්ට යන්න පුළුවන්. ඉතින් ටෙච්චුත් කියනවා අපි දෙන්න වෙන්න වෙන්න නැතුව එකටම යමු කියලා. ඒ වුණාට කහපාට දොරේ තියෙන අනාගතය ගොඩක් හොඳ අනාගතයක්. ඒ කියන්නේ මෙයාත් එක්ක යාළුවෝ එහෙම එකට එකතු වෙලා ලස්සනට ඉන්නවා. ඒකත් මෙයාට රස්සාවකුත් ලැබෙනවා. ඒ වගේම තමයි අර අයිය නගො ඩබලටත් එයාලා දෙන්නට රෙයිව බේර ගන්න යන්නත් කියලා කියද්දි එයාලා නොයා මොනා කරන්නේ E5 එකේ ලස්සන අනාගතයක් තියෙන එක දැකලා එහෙට යන්න ප්ලෑන් කරනවා. මොකද අරිසු උනත් උසාගේ එයාගේ ළමයායි තියලා මෙච්චර රිස්ක් එකක් ගන්න නැහැ. එහෙම බලද්දි අපි අනිත් කට්ටිය ගැන හිතන්න ඕනි කියලා එයාලත්
E5 එකට යන්න තීරණය කරනවා. මෙහේ රෙයි කෑ ගහන ඉක්මනට මාව බේර ගන්න කියලා. එයාට ඒක දරා ගන්න බෑ. ඉතින් අරිසුත් කෝල් කරලා කියනවා ඔයාලා දැන් ඉක්මනටම යන්න. එතකොට තමයි රෙයිව එළියට ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ වුණාට එයාලා අහන පාටක් නැහැ. එතකොට මේ ටෙට්සුයි නෝබුයි දෙන්නම එකම දොරකට යන්න කියලා බලද්දි එක්කෙනෙක්ට එක දොරක ලස්සන ෆියුචර් එකක් අනිත් කෙනාට අනිත් දොරේ තමයි ලස්සන ෆියුචර් එක තියෙන්නේ. ඉතින් නෝබු කහ දොරේ ගියා නම් එයාට තියෙන්නේ බුලි ලයිෆ් එක. ඒක නිසාම එයා මොනා කරන්නේ අවසාන මොහොතේ පුටුස්කයි කොළ දොරෙන් යන්න නැතුව බුලි ලයිෆ් එකක් ගත කරන්න කැමති නැහැ කියලා. ඒ දොරෙන් යන්න නැතුව කහ දොරට A1 දොරට ඉක්මනටම යනවා. ගියාට පස්සේ තමයි ලොකුම ට්විස්ට් එක. ඒක ඇස්සට ගිය ගමන් පොයින්ට්ස් 6ක් අඩු කරන්න කියලා කියනවා. ඇත්තටම මේ අනාගතේ පෙන්නනවා කියලා මුන් ඇත්තටම නොමග යවන එකක් කරන්නේ. ඇයි දන්නවද? මෙයාලා හොඳ අනාගතයක් කියලා හිතලා ඒ දොරෙන් ගියොත් එයාලට වෙන්නේ තරගෙන් පෙරදෙන්න. ඉතින් හොඳ අනාගතයක් හරි නරක අනාගතයක් හරි ලබා ගන්න ඕන නම් ඒකටම ජීවිතුන් අතර ඉන්න ඕනේ. ඒකට එකටම ගේම් එක දිනන්න ඕනේ. ඒ වුණාට මෙයාලා එහෙම හිතන්නේ නැහැ. කොහොම හරි හොඳ අනාගතයකට තමයි යන්න බලන්නේ. ඒ වගේම තමයි අයිය නගෝ ඩබලටත් E5 එකට ගිය ගමන් පොයින්ට්ස් 4ක් අඩු කරන්න කියලා කියනවා. දැන් මෙහි ටෙට්සු ගියානේ. ටෙට්සු ගියාට පස්සේ එයාට පේන්නෙම නරක ෆියුචර්ස්. ඒ වගේම හරි නෝබුත් ගියානේ. නෝබුටත් එක දොරකින් යන්නත් පුළුවන් වෙන්නේ. නෝබුටත් පේන්නේ නරක ෆියුචර් එකක්. කොහොම හරි අයිය නගෝ රෙයිව බේරගත්තෙත් නැහනේ. කොහොම හරි දැන් අරිසු උසාගීට පැරලලි යන්න කියලා උසාගීත් එක්ක එකතු වෙලා අරිසු රෙයිව බේර ගන්නවා. ඒ වගේම රියෝජි මොනා කරන්නේ E1 එකට ගිහින් චෙක් කරලා බලනවා කොහොමත් එයා ගෙස් කරන විදිහට මුළු 4න් එක තමයි එක්සිට් ඩෝ එක තියෙන්න ඕනේ. ඉතින් E1 එකේ එක්සිට් ඩෝ එක නැහැ. E1 එකට ගියොත් -1ක් අඩු වෙනවා කියලා එයා අප්ඩේට් එකක් දෙනවා. දැන් එහෙම ටෙට්සු B2නේ හිටියේ. එයාට ඔක්කොම නරකේවා. ඉතින් මොනා හරි වෙන්න කියලා එයාට දැන් අතපව එහෙම වෙවුලනවත් එක්ක එයා ගොඩක් මානසික වැටලා. ඒ වගේම දැන් B3ට යනවා එයා. කොහොම හරි B3 එකේ පොයින්ට්ස් 4ක් අඩු වෙනවා. දැන් අර අයියෝ මගව ඩබලටත් පොයින්ට්ස් 4ක් අඩු වුණානේ. ඒ වගේ මෙහෙ ටෙට්සු අඳුන් ගුඳුන් වෙලා එයාගේ ෆියුචර් එකත් එයා වෙන කෙල්ලෙක් එක්ක ඉන්නවා වගේ. ඒ වගේම යුකිකෝ කියලා එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වයිෆ්ද දන්නේ නැහැ. එයාත් එක්ක එහෙම ඉන්නවා වගේ දැනෙනවා. ඒ වගේම එයාට දැන් තෝරගන්න බෑ. නිකන් මඩ්ඩවේ පැත්තට යනවද නැත්නම් හොඳ ජීවිතයක් ගත කරනවද කියලා වගේ හිතා ගන්න බැරුව ඉද්දි එයා ගාව කුඩු පැකට්ටයක් තිබ්බනේ. ඒක ගහනවා. ගහපු ගමන් එයාට නිකන් කෙල්ලෙක් ඇවිත් එහෙමම ඒ තුනට එක්කන් යනවා වගේ. එයාත් එහෙම මෙයාත් එක්කම ඒ ට්‍රී රූම් එක ඇතුළට යනවා. ගිය ගමන් තමයි ට්විස්ට් එක. ඒකට ගියොත් පොයින්ට්ස් 8ක් කැපෙනවා. ඉතින් ඒකත් එක්කම පොයින්ට්ස් බිඳුව වෙලා ටෙට්සු එතනම ඩවුන්. දැන් නෝබුත් කොහොම හරි හිතට ධෛර්යයක් අරගෙන හොඳ ෆියුචර් එකක් තියෙන B1 දොර ඇතුළට යනවා. දැන් නෝබු B1 එකට ආවනේ. උසාගි ඇන්ටි ලේඩි. ඒ දෙන්න C1 එකේ ඉන්නේ. ඉතින් ඔයා එතනම ඉන්න. අපි ඊළඟ වටේ උතන්ට එන්නම් කියලා කියනවා. ඒකට එයාත් මොකුත් කියන්නේ නැහැ. කොහොම හරි නෝබුටත් තියෙන පොයින්ට්ස් 4යි. ඒ වගේම අයියනක ඩබල් ඉන්නවනේ. එයාලා දෙන්න දැන් දාදුකඩේ දාපු ගමන් එක එක වැටෙන්නේ. ඒ කියන්නේ දෙන්නටම දෙපැත්තකට යන්න වෙනවා. ඒකත් B5ටයි C4ටයි. කොහොම හරි දැන් අරිසු නිල් කොණ්ඩ ඉන්න රූම් එකට එනවා. ඇවිත් කියනවා කොහොම හරි A1 E5 වල එක්සිට් රූම් එක නැහැ. ඒක අනිවාර්යෙන් A5 නැත්තම් E5 තමයි එක්සිට් රූම් එක තියෙන්නේ. ඒ වගේම මෙහි රියෝජි ෆියුචර් දෙකක් දකිනවා. එකක් උසාගිත් එක්ක ඉන්න එක. අනිත් එක උසාගියෝ මරණ එක. උසාගිට වෙඩි තියලා එයාත් වෙඩි තියා ගන්නවා. එතකොට තමයි බලන්නේ තුවක්කුව අරන් ඒකේ බුලට් කීයක් තියෙන්නේ කියලා බලද්දි උණ්ඩ දෙකක් තියෙනවා. දැන් එහෙම්මම අයිය නගෝලා ඒ දෙන්නට වෙන්න සිද්ධ වෙනවනේ. ඒක නිසාම එක්කෙනෙක් B5 එකටයි අනිත් එක්කෙනා C4 එකට යනවා. ඒ දෙන්නම් B4 වල ඉඳන් මුණ ගැහෙමු කියලා තමයි යන්නේ. එහෙම යද්දි දැන් අයියට පොයින්ට්ස් 4යිනේ තිබ්බේ. එකක් මයිනස් කරලා යන්නේ පොයින්ට්ස් 3ක් වෙනවා. දැන් එහෙම්මම B4 එකට යද්දි නංගි B4 එකට එන්න දාදුකටේ දානවා. හැබැයි ඒ දොර ඇරෙන්නේ නැහැ. මොකද ඒකට බිඳුවයි කියලා වැටෙනවා. ඒතකොට යන්න බෑනේ. ඒතකොට අර පැත්තෙන් අරිසුවිරේ දෙන්නත් එනවා. ඒතකොට මෙහෙ අයියර හිතුවනම් A5 එකට යන්න තිබ්බා. ඒත් නංගියෝ බලන්න ඕනේ කියලා B4 එකට එනවා. දැන් ඒකටත් එක පොයින්ට් එකක් යූස් කරනවානේ. ඒක නිසා මෙයාට පොයින්ට්ස් දෙකයි තියෙන්නේ. දැන් ඇතුළට ආවට පස්සේ තමයි ට්විස්ට් එක. මේ රූම් එකට ආවොත් පොයින්ට්ස් දෙකක් අඩු වෙනවා. ඉතින් මේක නිසා මෙයාට පොයින්ට්ස් බිඳුවක් වෙලා ආයෙත් සෙල්ලම් කරන්න පොයින්ට්ස් නැහැනේ. ඒක නිසාම එයාත් එතනම ඩවුන්. දැන් මේ ටෙට්සු මැරණ එක කවුරුවත්ම දන්නේ නැහැනේ. අර තුන්දෙනා එකට එකතු වුණා වගේම මෙහි උසාගි, රියෝජි, නෝබු, ඇන්ටි ලේඩි. ඒ හතර දෙනාත් එකම රූම් එකට එනවා. ඒ වගේම ටෙට්සු ඉන්නවද කියලා බලන්න. ටෙට්සුව කන්ටැක්ට් කරගන්න බලනවා. ඒ වුණත් වැඩක් නැහැ. දැන් අරිසු කියනවා කොහොමත් E5 වලත් නැහැ කියන්නේ. A5 වල තමයි අනිවාර්යයෙන්ම දොර ඇත්තේ. ඒ නිසා ඔය යුනාව එක්කගෙන මෙහෙන් යන්න. මම මේ කට්ටියත් එක්ක එකතු වෙලා එහෙම්මම දෙගොල්ලම A5 වල මුණ ගැහෙමු කියලා දැන් ප්ලෑන දානවා. හැබැයි යුනා අයියා මැරලා ඉන්නව දැකලා බුස්කයි ඒ රූම් එක ඇතුළට යනවා. ඒ වගේම අරිසුත් ඉක්මනට යන්න කියලා ඇතුළට යද්දි ඒ දෙන්න ඇතුළේ ඉද්දි ඒ දොර වැහෙනවා. දැන් මෙයාලා හතර දෙනාත් එක දොරකට යවිත් දැන් දාදු කටේ දාද්දි මෙයාලට වෙන්නේ දිශා තුනකට තුන් දෙනාටම යන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි එක්කෙනෙක්ට එතන ඉන්න වෙනවා.
දැන් ඉතින් ටෙස්සු ඉන්නේ අනිවාර්යයෙන්ම B3 ඇතුලේ. ඒක ඇතුලේ ගියොත් අනිවාර්යයෙන්ම පොයින්ට්ස් ගොඩක් අඩු වෙනවා කියලා දැනගෙන දැන් මොකද්ද කරන්න කියලා කල්පනා කරනවා. ඒ වගේම අපේ අරිසුත් දැන් මොකද්ද කරන්න කියලා කල්පනා කරද්දී තමයි එයා විෂන් එකක් දකින්නේ. කවුද කෙනෙක් උසාවියට වෙඩ තියනවා. ඒ වගේම එයා ඒක බල්ලා ගොඩක් දුක් වෙනවා කියන එක. ඒ විතරක් නෙවෙයි. ඒකට ඉස්සරහින් තමයි එක්සිට් ඩෝ එක තියෙන්නේ. ඉතින් මේක දැකලා මෙයා ෂොක් වෙනවා. ඒකත් එක්කම මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. අපි එපිසෝඩ් 6ත් මේකෙන් බලලා ඉවර කරමු. හයවෙනි කොටස පටන් ගන්නවත් එක්කම අරිසුත් දැන් කල්පනා කරනවා. ඒකත් එක්කම අරහේ අන්ටි ලේඩි එහෙම ඉන්නම් කියලා අනිත් කට්ටියට තුන් පැත්තකට යන්න කියනවා. දැන් ඒ තුන්දෙනාත් යනවා. එයාත් එතරම් ඉන්නවා. දැන් මෙහි අරිසුයි නංගි ඉන්න රූම් එකට තමයි රියෝජි යන්නේ. ඒ වගේම මෙහි උසාගි ටෙත්සු ඉන්න රූම් එකට ගියේ. ඒකේ පොයින්ට් 8ක් අඩු වෙනවනේ. හොඳලාට ළමයාගේ බෑන්ඩ් එකෙන් ඒක අඩු කරගන්නවා. ඒත් එකම තමයි ටෙත්සු මැරලා වැටලා ඉන්න එකක් දකින්නේ. දැකලා ඒ ගැන අනිත් කට්ටියටත් කියනවා. දැන් ඇන්ටි ලේඩිය බේර ගන්නත් ඕනි. ඒ වගේම නෝබුට ඒ රූම් එකේ ඉන්නත් බෑ. දැන් මොකද්ද කරන්න කියලා කල්පනා කරනවා. එතකොට උසාවි කියනවා මං A2 එකට යන්නද කියලා. ඒකට කවුරුවත්ම ගිහින් නැහැ. ඒක නිසා ඒකේ පොයින්ට්ස් කීයක් අඩු වෙන්නේ කියලා හරියටම කියන්නත් දන්නේ නැහනේ. ඒ වගේම ආයෙත් හැරලා මේකට එන්නත් බෑ. මොකද මේකේ පොයින්ට්ස් 8ක් අඩු වෙනවා. ආයෙත් පොයින්ට්ස් 8ක් අඩු වෙන්න තරම් මෙයා ගාව පොයින්ට්ස් උත් නැහනේ. දැන් මොකද්ද කරන්න කියලා කල්පනා කරනවා. දැන් එහෙමම අරිසු කල්පනා කරනවා. එයා කොයි විදිහට බේරුනේ කියලා වගේ. එතකොට තමයි මතක් වෙන්නේ බෑන්ඩ් එක දීලා කෙනෙක් බේරගත්තනේ මෙයාව. එතකොට තමයි ඒක මතක් වෙන්නේ. බෑන්ඩ් එක දීලා මොන හරි කරන්න පුළුවන් කියලා. දැන් බෑන්ඩ් එක පාවිච්චි කළා. එයා වෙලියට ගමු කියලා කියනවා. ඒත් එයාම එපා කියනවා. නෑ කරන්න දෙයක් නැහැ. එහෙම කියලා මතක් වෙදි තමයි තව අයිඩියා මතක් වෙන්නේ. ඉස්සෙල්ලා යුනාට එන්න කියලා. රෙයි අත දික් කරා මේ රූම් එකට. ඒ වුණාට එයා ඇතුළට ආවා කියලා ගණන් ගත්තේ නැහැ. ඒ කියන්නේ බෑන්ඩ් එක එළියේ තියෙන තාක්කල් එයා ඇතුළේ ඉන්න බවට ගණන් ගන්නේ නැහැ. ඒතකොට ඒ විදිහට කරමුද කියලා අහද්දි රියෝජි කියනවා නෑ එහෙම කරාටත් බෑ. එහෙම කරොත් ආයේ මේ A5 එකට එන්න තරම්වත් එයාලා දෙන්නගා පොයින්ට්ස් නැති වෙයි කියලා කියනවා. එතකොට ආයෙත් ඒ ට්‍රී එකට මාවත් පොයින්ට්ස් 8ක් කැපෙනවානේ. දැන් එතකොට අරිසුට නංගිව මතක් වෙනවා. නංගි ගාව පොයින්ට්ස් 11ක් තියෙනවානේ. එයා හිතුවත් පුළුවන් උදව් කරන්න. ඒක නිසා එයාගෙන් උදව් ඉල්ලද්දි එයාත් හා කියලා කියනවා. දැන් මේ විදිහටම ප්ලෑන් එක එක්සිකියුට් කරනවා. උසාගි බෑන්ඩ් එක හැමම තියලා එහෙමම එයා ඉන්න රූම් එකෙම ඉන්නවා. දැන් එහෙමම බෑන්ඩ් එක ඇතුලේ තියෙන හින්දා ඇන්ටි ලේඩිට එළියට එන්න පුළුවන් වෙනවා. කොහොම හරි A2 හෝල් එක පොයින්ට්ස් 5ක් අඩු කරනවා. කොහොමද දැන් ඊළඟ වටේ යුනා ඒ රූම් එකට ඇවිත් පොයින්ට්ස් ටික අඩු කරන්න ඕනේ. ඒ වගේම මෙයා රූම් එක ඇරලා කොහොම හරි බෑන්ඩ් එක ගන්න ඕනේ. ඉතින් මේක තමයි ප්ලෑන් එක. ඉතින් ඒ විදිහටම මෙයාලා කරන්න try කරනවා. හැබැයි උසාගි බෑන්ඩ් එක ළඟනේ දිව්වේ. ඒ වුණාට දැන් ඈතට වෙලා. ඉතින් ඒක බොහොම අමාරුවෙන් ගන්නවා. යුනත් ඇවිත් ඉක්මනට එන්න කියනවා. ඒත් එක්කම දොර වැහෙන්න හදද්දි උසාගි කොහොම හරි අරන් එනවා. ඒත් දොර වැහෙන්න හදනවා. එතකොටම රියෝජි මොනා කරන්නේ? එයාගේ රෝද පුටුව හරහා තියලා කොහොම හරි දොරත් හිර කරගෙන උසාගිත් ඇතුළට ආවට පස්සේ එහෙම මෙයාත් ඇතුළට එනවා. දැන් කොහොම හරි 14 වෙනි රවුන්ඩ් එක ඊළඟ රූම් එකේ A5 එක කොහොම හරි මෙයාලා දාදු කැට දාපු ගමන් 6 එන්නේ. ඒ නිසා එතන ඉන්න 6 දෙනාටම ඇතුළට යන්න පුළුවන් වෙනවා. එතකොට මෙයාලා බලනවා අනාගතය කොහොමද කියලා. ඔක්කොම නරක විදියට වෙන්නේ. එතකොට මොනා හරි වෙන්න කියලා මෙයාලා ඇතුළට යනවා. ඒ වගේම අර පැත්තෙනුත් රෙයි, නෝබු, ඇන්ටි ලේඩි ඒ තුන්දෙනාත් ඇතුළට එනවා. කොහොම හරි එක්කෙනෙක්වත් මැරෙන්නේ නැතුව 8 දෙනාම ඇතුළට එනවා. කොහොම හරි තරගෙත් ඉවර වෙලා බෑන්ඩ් ටිකක් තිබේටම ගැලවෙනවා. හැබැයි ට්විස්ට් එක කියන්නේ ඉතින් එළියට යන්නත් එක්සිට් එකට යන්නත් දාදු කැටේ උඩ දාන්න ඕනි. ඉතින් මේ සැරේ හරිසු උඩ දානවා. එන්නේ 7 කියන්නේ එක්කෙනෙක්ට ඉන්න වෙනවා. දැන් හරිසු උසාවිය බල්ලා කියනවා මෙතනින් එහාට ඔයා බලා ගන්න කියලා. මොකද මම බලපු විෂන් එක මේක තමයි කියලා කියද්දි උසාවිය කියනවා නෑ මම යන්නේ නැහැ කියලා. එයා ඉන්නම try කරනවා. කොහොම හරි විනාඩි 3යිනේ තියෙන්නේ. වෙලත් නැහැ. අරිසු කියන ඔයාලා යන්න මම ඉන්නම් කියලා. ඉතින් අනිත් හැමෝමත් දැන් එළියට යනවා. ඒකත් එක්කම රියෝජිව බල්ලා අරිසු කියනවා රියෝජි කොහොම හරි අපේ ලෝකෙට උසාවිය එක්කන් යනවා කියලා මට ප්‍රොමිස් කරන්න කියලා කියනදී එයාත් හා කියලා කියනවා. ඒකත් එක්කම උසාවිය එක්කගෙන රියෝජි එළියට යනවා. එළියට ගිය ගමන් ලයිට් ඔක්කොම ඕෆ් වෙලා. මෙයාලා එළියට ගිය ගමන් මොකද්ද වෙන්නේ කියලා අපේ අරිසුට පෙන්නනවා. එතනට වෙලා උසාවි අඬ ඉද්දි මෙයාටත් මතක් වෙනවා මෙයා මැරුවත් තමයි මෙයාටත් මෙතනින් එළියට යන්න පුළුවන්. ඒ වගේම හැම ඇත්තම දැනගන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙමම දැන් තුවක්කු අරන් වෙඩි තියන්න හදද්දිම මෙහි අරිසු කෑ ගහනවා එපා කියලා. ඉතින් අවසාන මොහොතේ රියෝජි මොනවා හිතුවත් දන්නේ නැහැ. එහෙම වෙඩි තියන්න ගිහින් එයා වෙඩි තියන්නේ නැහැ. ඒකත් එක්කම අරිසු ඉන්න ස්ක්‍රීන් එක ඉස්සරහා කංග්‍රැචුලේෂන්ස් මේ රූම් එකේ ඉන්න ඔයා තමයි අනිත් අයගේ ෆියුචර් එක තීරණය කරලා තියෙන්නේ. එයාලට වගේම ඔයාටත් අනාගතයක් තියෙනවා. මේ රූම් එකෙන් දැන් ඉන්න කට්ටියත් ගේම් එකෙන් දිනපු අය. එහෙම කියද්දි අරිසුටත් ෂොක්. ඒකත් එක්කම ඉස්සරහා ස්ක්‍රීන් එකෙන් පේනවා බිල්ඩින් එහෙම විනාශ වෙලා එක පාටම ලොකු ගම් වතුරක් ඒ හරින් එනවා.
ඉතින් කට්ටියත් හොඳට තදින් අල්ල ගන්නවා. ඒ වුණත් වැඩක් නැහැ. එහෙම්මම උසාවියේ ගම් වතුරට ගහගෙන යනවා. හරිසුත් මේ හරින්දා කොහොම හරි මේක කටාගෙන හරි එළියට එන්න try කරනවා. එතකොටම එක පාටම මුළු room එකම සුදු පාට වෙනවා. ඔයාට සුබ පැතුම් හරිසු. එහෙම කියලා සද්දයක්. බලද්දි වෙන කවුරුවත් නෙවෙයි. අපේ සයිකෝ. එතකොට ඔයා මේ ගේම් ඔක්කොම හොන්තට බ්‍රිලියන්ට් විදියට සෙල්ලම් කරපු නිසාම ඔයා මෙහි සිටිසන් කෙනෙක් වෙනවා රිසු. මට මේ දේවල් ඕනේ නැහැ. එහෙම කියද්දි උසාගි ඔයා එක්කන් යන්න න්යාවේ. ඒ වුණාට වැඩක් නැහැ. එයා ඉක්මනට මැරෙයි. ඉතින් මේක නිසාම ඉස්සරහට සිද්ධ වෙන තරඟ ආතල්ලගේ නරඹමු කියද්දි. එතකොට මේ එන්ජොයිමන්ට් එකට උඹ මේ දේවල් ඔක්කොම කරේ. උඹ මාව මෙහෙට ගෙන්නුවෙත් උඹ එන්ජොයිමන්ට් එකටද එන්ටර්ටේන්මන්ට් එකටද? ඔව් හරියටම හරි කියලා කියනවා. කොහොමද අරසුට? අරසුත් අහනවා උඹයි මෙහෙම කරේ කියලා. ඒකට කියනවා මේ බෝඩර්ලෑන්ඩ් එකට ඔයාට එන්න කිව්වොත් ඔයා එන්නේ නැහැ. ඒක නිසාම තමයි මං උසාවියව තියලා මේ මැච් එක ගැහැවේ කියලා කියනවා. ඉතින් මේක අහලා අරසුට හොත්තටම තරහ යනවා. එහෙම්මම මෙයාට ගහනවා කියලා ඒ ස්ක්‍රීන් එකට තඩි බානවා. මේක බලලා ඩයල් එකත් hina වෙනවා. ඉතින් මෙයාත් ගහන එක නතර කරන්නේ ගහලා ඔයා ටික ෂෝට් සර්කිට් වෙලාද කොහෙද? එහෙම්මම ලයිට් ඔක්කොම නිමිලා යනවා. එතකොට අරිසු මොනා කරන්නේ? ඒක කඩලා ඇතුලෙන් අත දාලා ඒ හැඩ තියෙන දොර අරිනවා. දොර ඇරපු ගමන් මෙයාට එළියට යන්න පුළුවන් වෙනවා. මේක ඉතින් අරුවත් බලාපොරොත්තු වෙන්නේ නැද්ද කොහෙද? එහෙම්මම අනික් කටියවත් උඩට අරන් උසාවිය බේර ගන්න. එයාත් ඒ ගම් වතුරට පනිනවා. එතකොට එහෙම්ම මේ සීන් එක කට් වෙලා ඈන් ඉන්න තැනට යනවා. කොහොම හරි විනාඩි දෙක වෙන්න තව ටික වෙලාවක් වගේ තමයි තියෙන්නේ. ඈනොත් මේක දිහා බලාගෙන ඉද්දි ඒ හරියට සයිකෝ ඇවිත් මෙයාට හුස්ම ගන්න බැරි වෙන්න බෙල්ල මිරිකලා මරන්න හදනවා. කොහොම හරි සයිකෝ හිතන්නේ ඈන්ට මෙයාව පේන්නේ නැතුව ඇති කියලා. වැඩේ කියන්නේ ඈන්ට මෙයාව පේනවා. ඈන් එහෙම්ම මේක වළක්වන්න එන්න හදද්දිම සයිකෝ කාර්යයට ෂොක්. ඒකත් එක්කම එයා එතනින් නැති වෙලා යනවා. කොහොම හරි මෙයා මෙහෙම කරපු නිසා එයාට හුස්ම ගන්න බැරි වෙලා එතකොටම ඈනුත් කෑ ගහනවා. අරිසු කොහොම හරි උසාවිය එක්කන් එන්න. එහෙම කියලා කෑ ගහද්දි එයාටත් එහෙම්මම සිහිය ඇවිත් බුග්ගයි පීනගෙන උඩට එනවා. දැන් උඩට එද්දිම ඉස්සරහා කවුද කෙනෙක් ඉන්නවා. වෙන කවුරුත් නෙවෙයි සයිකෝ. සයිකෝ මොනා කරන්නේ? මම දන්නවා මෙතනින් දිනයි කියලා. ඒත් මීට වඩා ලොකු දෙයක් ඔයාගෙන් බලාපොරොත්තු වුණා අරිසු ගාගෙන. සයිකෝ තුවක්කු අරන් තුවක්කු දික්ක ලහන අවසාන වතාවට මේ බෝඩර්ලෑන්ඩ් එකේ සිටිසන් කෙනෙක් වෙන්න කැමතිද කියලා. ඔයා කී පාරක් ඇහවත් මගේ උත්තරේ නෑ. ඔයා මෙහෙම කියයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඔයාව යවන්නම් අරිසු. ගේම් ඕවර් කියලා කියද්දිම තටාංගයි ලේසරයක් ඇවිත් සයිකෝ ඩයල් එක එතනම ඩවුන්. ඒකත් එක්කම කෝට් ෆෘට් කාරයෙක් ඉස්සරහට ඇවිත් මේ තනතුරට එයා සුදුසු කෙනෙක් නෙවෙයි කියලා කියනවා. කොහමද එයා වයසක කෝට් එකක් දාගෙන හැට්ටයක් දාගෙන ඉන්න කෙනෙක්. ටිකක් උසාගිලාගේ තාත්තත් වගේ. හැබැයි එයා නෙවෙයි. එයා තමයි මේ බෝඩර්ලෑන්ඩ් එකේ වොච්මෑන්. ඉතින් වොච්මෑන්ගේ ඇස් දෙකක් අමුතුයි. ටිකක් වයසක පාටයි. දැන් එයා අරිසු ගාවට එද්දිම බෝඩර්ලෑන්ඩ් එකේම කාලේ නතර වෙනවා වගේ. ඒ කියන්නේ ගම් වතුර ගලන් ගියානේ. ඒ ඔක්කොම එහෙම්මම ස්ටොප් වෙනවා. මෙයාලා දෙන්න විතරයි හෙල්ලෙන්නේ. දැන් අපේ අරිසු අහනවා. එතකොට ඔයාද ජෝකර්? කවුද? මමද ජෝකර්? නැත්තම් දෙවියෝද? අවසාන ගේම් එක සෙල්ලම් කරමු කියලා අපේ අරිසුට එන්න කියනවා. දැන් එහෙම්මම කාඩ් කුට්ටම දාලා එයාවත් දන්නේ නැහැ. කාඩ් දෙකක් ඉස්සරහට තියෙනවා. මේ කාඩ් දෙකෙන් එකක් තෝරන්න. ඒක තමයි ඔයාගේ දෛවය තීරණය කරන්නේ. ඔයා තෝරගන්න එක ජෝකර් වුණොත් මම තමයි මේ ගේම් එකෙන් දිනන්නේ. ඔයාගේ දෛවය මම තමයි තෝරගන්නේ. ඒකම වෙන කාඩ් එකක් නම් ඔයාට පුළුවන් ඔයාගේ දෛවය ඔයාටම තෝරගන්න. එහෙම කියද්දි අරිසුත් ඉඳගෙන තෝරනවා. බලද්දි ඒක ජෝකර් එකක්. හරියටම හරි. ආයෙ ඔයාට මගෙන් ගැලවෙන්න බැහැ කියලා කියද්දි ඔබ කාවද රවට්ටන්නේ? දෙකම ජෝකර් දාලා ඔබ මාව රවට්ටන්න හදනවද කියලා අනිත් කාඩ් එක පෙන්නද්දි ඒකත් ජෝකර්. ඒක දැකලා එයාට ෂොක්. මේක කෝඉන්සිඩන්ස් එකක් කියලා කියනවා. අනේ උඹ බොරුවට රඟපාන්න එපා. උඹ මාව රවට්ටන්න හදනවද? එහෙම කියද්දි මෙයා එක්ස්ප්ලেইন කරනවා. කොහොම හරි මේ කාඩ් පැක් තියෙනවනේ. කාඩ් පැක් එකේ වංශ 4කින් කාඩ් 52ක් තියෙනවා. ඒ වගේන් ගණනය ගණන් කරොත් ඒ කියන්නේ ආසි වලට 1 කියලා දාලා 13 වෙනකන් කාඩ්ස් තියෙනවනේ. ඉතින් ඒ ඔක්කොගෙම ගණනය ගණන් කරොත් 364ක් එනවලු. ඉතින් 364 කියන්නේ අවුරුද්දක දවස් නම් 365 වෙනි එක තමයි ජෝකර් කියලා කියන්නේ. ඉතින් ජෝකර්ස්ලා දෙන්නෙක් ඒක කාඩ් කුට්ටමක තියෙනවා නම් ඒක 366යි. ඒක නිරූපණය වෙන්නේ අධික අවුරුද්දක් කියලාලු. කොමාරි ඒ ජෝකර්ස්ලා දෙන්නම පෘථිවියේ කාලයත් එක්ක බලද්දි ගොඩක් වටින කාඩ්ස් දෙකක්ලු. ජෝකර් කියන්නේ කාඩ් එකට මැදින් වෙලාවට මැදින් ජීවිතේ මරණය දෙකට මැදින් තියෙන ගැප් එක ෆිල් කරන එක තමයි ජෝකර් කියලා කියනවා. ඒ කියන්නේ හැම එකම මැදක් තියෙනවානේ. ඒ දෙක අතර තියෙන හිඩස ෆිල් කරන එකලු ජෝකර් කියලා කියන්නේ. එතකොට ඔයාද ඒ ජෝකර් කියන්නේ නිකම්ම මිනිස්සෙක්වත් පව එකක්වත් ශක්තියක්වත් නෙවෙයි.
ජෝකර් කියන්නේ නිකන් කාඩ් එකක් විතරයි කියලා කියනවා. ඔයා නම් හිතා ගන්න බැරි මිනිස්සෙක්. ඔයා තෝරපු කාඩ් දෙකම ජෝකර් උන්නේ ආම්බකින් නෙවෙයි. මේකේ මොනා හරි අරුතක් තියෙනවා. ඔයාගේ දෛවය තීරණය කරන්නේ නම් මම තමයි. ඒ වුණාට දෙකම ජෝකර් ආවනේ. ඒක නිසා මම ඔයාට මේ chance එක දෙන්නම් කියලා. එයා පෙන්නනවා අර තියෙන්නේ මරණය. එහෙම කියලා දර්ශුත් ගිහින් බලනවා. බලද්දි ලොකු වලක්. ඒක ඇතුළට ගියොත් මරණය. එතකොට අරක තමයි ජීවිතය කියලා. අනිත් පැත්තට පෙන්නනවා. ඒක ටිකක් එළියයි. ඒකත් කියනවා මරණයට ගියොත් එකපාරයි. කිසිම මේකක් නැහැ. එතකොට අර ජීවිතයට ගියොත් ගොඩක් ස්ට්‍රගල්ස්, වේදනාව හැම දෙයක්ම තියෙනවා. එහෙම කියලා දැන් ඔයාට මොකක්ද ඕනි කියලා අහනවා. කොහොම හරි එයා කියනවා කොච්චර තමයි ජීවිතේ පැත්තට ගියත් කවදා හරි මරණයට යන්නම් වෙනවා. මෙච්චර කල් ඔයා මේ ලෝකේ දුක් විඳලා ආයෙත් ඒකටමද යන්න හදන්නේ? ඔයා හෙට ගියත් ඔයාගේ උසාවි ළමයා ඒ දෙන්න ඒ කියලා හරියටම කියන්නත් බෑ. එහෙම තියෙද්දි ඔයා ආයෙත් එහෙටම යනවද? ඒත් මරණය ඇතුළට ගියොත් ගොඩක් ලේසි. අපි හිතනටත් වඩා හිස් බවක් ඔයාට දැනේ. වේදනාවක් නැහැ, මොකුත්ම නැහැ. ඒතකොට අර්ජු කතා කරනවා. සතුට තියනවද? එහෙම කියද්දි වොච්මන් දිනා වෙනවා. එතකොට ඔයායි මෙහෙ ඉන්නේ. මම මෙතන වොච්මන්. මම ඔක්කොම දිහා බලන එක විතරයි කරන්නේ. හැමෝම එනවා මැරෙනවා යනවා. මම මේ ගේට්ටුව බලා ගන්න වොච්මන්. මට ඉතින් ඒක ඇතුළට යන්න අවශ්‍යතාවයක් නැහැ කියලා කියද්දි අර්ජු කියනවා ඔය හැමෝටම මැරෙන්න කියලා කියනවා. ඒ වුණාට ඔයත් ඒ මරණයට බයයි. ඒක ඇත්තක් වෙන්න පුළුවන් කියලා කියද්දි ඒක නිසාද ඔයා මගිනුත් ඇහැවේ මං ඔයාගෙන් මේක අහන්න කාරණේ. ඔයා කීප සැරයක්ම මැරෙන්න ගිහින් ආයෙත් බේරලා විත් තියෙනවා. එහෙම කියලා කියනවා ඉක්මනටම ගොඩක් කට්ටිය මෙහෙට එයි. ඒකත් ගම් වතුරක් ගල්ලා තමයි එන්නේ කියලා කියන්නේ. මෙයා නොකිය කියන්නේ පෘථිවියේ ලොකු ඩිසාස්ටර් එකක් ඇති වෙනවා කියලා. ඒකත් මෙච්චර කල් සිද්ධ වුණට වඩා ලොකු එකක්. දැන් එහෙම්මම ආයෙත් ස්ටොප් පිච් ඔක්කොම යනවා. දැන් ඔයා මොකද්ද කරන්න යන්නේ? ඔයාගේ තීරණය මොකද්ද කියලා වොච්මන් අහද්දි අපේ අරිසු කියනවා මං උසාවියවත් එක්කගෙන මගේ ලෝකෙටම යනවා කියලා. එහෙම්මම යත් ඒකට පැනලා උසාවිය බේර ගන්න යනවා. ඒක බලලා වොච්මන් කියනවා ඔයා නම් ඇත්තටම very interesting. මං දැකපු එකේ වෙනස්ම විනිහෙත් තමයි කියලා. දැන් කොහොම හරි අරිසු උසාවිය බේර ගන්න හැරට යන්න හදද්දි රියුජි මොනා කරන්නේ? උසාවිය ඇදගෙන මරණය පැත්තට යනවා. රියුජිත් කියනවා එන්න අපි දෙන්නම මරණ ලෝකෙට යමු කියලා. උසාවිත් එපා කියලා කියනවා. ඒ වුණාට ඩයල් එක අහන පාටක් නැහැ. හොන්දට බදාගෙන එක්කන් යන්න හදනවා. මම ඇත්තට මෙයාට කැමති හින්දා තමයි මෙයාවත් ඒ ලෝකෙට එක්කන් යන්න හදන්නේ. එතකොට මෙයාට මතක් වෙනවා මේ දෙන්නගේ ආදරේ. මේ දෙන්න කොච්චර එකමුතුද, කොච්චර ආදරේද අවසානට අර්ජු මෙයාගෙන් ගත්ත ප්‍රොමිස් එක. ඒකත් මතක් වෙනවා. ඉතින් ඊට පස්සේ මෙයාගේ අයිඩියා එක වෙනස් වෙලා එහෙමම උසාවිව අරිසුට බාර දෙනවා. ඉතින් එයා උසාවිව බාර දීලා එයාටත් මේ ලෝකෙට යන්න තිබ්බා. ඒ වුණාට එයා මරණ ලෝකෙට යනවා. දැන් එහෙමම උසාවිට එයාගේ තාත්තර කඳු මුදුනේ ඉන්න එක මතක් වෙනවා. දැන් එහෙම මෙයා ගිහින් බදා ගනිද්දි තාත්තත් බදා ගන්නවා. තාත්තේ මං ඔයාව ගොඩක් මිස් කරා. මට ඔයත් එක්ක ඉන්න ඕනි කියලා කියද්දි තාත්තා කියනවා මම ආස කරේම ඔයා ජීවත් වෙන්න ඕනි කියලා බලන්න. ඉතින් ඒක නිසා ඔයා හැමදාම සතුටින් ඉන්න ඕනි කියලා. එහෙම්මම යාව හරවලා ආයෙත් මේ ලෝකෙටම යන්න කියලා වගේ කියනවා. ඉතින් දැන් තමයි උසාවිගේ හිතටත් සැනසීමක් දැනුනේ. කොහොම හරි දැන් දෙන්නම එකතු වෙලා උඩට නැගලා ආයෙත් මෙයාලගේ ලෝකෙටම යනවා. මේ එහෙම්මම අර්සුත් ඇහැරෙනවා. ඈන්ගෙන් අහනවා දැන් කොච්චර වෙලාවක් ගියාද? විනාඩි 2ක් ගියා කියලා කියනවා. තව පොඩ්ඩක් තිබ්බනම් ඔයාටත් මැරෙන්න තමයි වෙන්නේ. ඒතර උසාවිට මොකක්ද උනේ කියලා කියද්දි මට වඩා ඔයා තමයි දන්නේ කියලා කියද්දි මෙයාත් ඉක්මනටම උසාවිට මොකක්ද උනේ කියලා බලන්න යනවා. ඇත්තට මේ ලෝකෙට ආපු ගමන් මෙයාට මොකුත්ම මතක නැහැ. දැන් එහෙට ගිහින් බලද්දි උසාවිත් හොඳින් ඉන්නවා. ඒ වගේම රියෝජි මලා දැන් ඉතින් මෙයාටත් හොඳටම සනීප වෙලා ටික දවසකින් ගෙදරට ඇවිත් දැන් ළමයාට හොඳ නමක් තියන නමක් තෝරනවා. එහෙමම අරිසු උද්‍රස්සාවට වරක් වුණා කියලා ෂෙනික යනවා. ඒකත් එක්කම නෝබුව පෙන්නද්දි නෝබුයාගේ ඉගෙනීම ඉවර කරලා ඩිග්‍රී එක අරන් ඒක අම්මටත් කියද්දි අම්මටත් ගොඩක් සතුටුයි. එතකොට මර අයියා නගෝගේ නගා හිටියනේ. නගාටත් හොඳ කොල්ලෙක් ලැබිලා එයාත් සතුටින් ඉන්නේ. එතකොට ආන්ටි ලේඩි එයාත් එයාගේ ළමයාත් එක්ක ගොඩක් සතුටින් ඉන්නේ. දැන් එතකොට අපේ නිල් කොණ්ඩි ඇනිමි ගර්ල් එයාත් ඇනිමි ප්‍රොජෙක්ට් එකක් කරලා ඉතින් ඒක අම්මා බලලා ගොඩක් හොඳයි කියලා කියනවා. කොහොම හරි අරිසු කවුන්ස්ලින් දෙන තැනකනේ වැඩ කරන්නේ. ඉතින් එයාගෙන් කවුන්ස්ලින් ගන්න කට්ටියක් එනවා. ඒකත් ගොඩක් අර උල්කාපාතේ නිසා එෆෙක්ට් වෙච්ච අය. ඉතින් එකටම එන්නේ අපේ කොයිනා. එතකොට දෙවෙනියට එන්නේ අර ඩෝන්. ඉතින් එයාගේ හොඳම යාළුවනේ 60 මැරුණානේ. ඉතින් 60ව මතක් වෙලා එයාත් අතේ 60 එකක් තියාගෙන ඉන්නවා. කොහොම හරි ඊළඟට අර කකුල නැති උනේ අන්න ඒ ලේඩි. එයාගේ නම් නමත් මතක නැහැ. ඊට පස්සේ මෙයාගේ නම් නමත් මතක නැහැ. එයාත් ඉතින් හොඳ රඳුරන කෙනෙක්. නම මතක කෙනෙක් ඉන්නවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. අන්තිමට තමයි අපේ සුදු කොණ්ඩයා
චිසියා එයා එන්නේ කොහොම හරි ඉතින් මේ සීසන් එක එයා නැති කෙනා ගොඩක් දුකයි. ඩයල් එක තමයි හොඳම මොලකාරයා. හැබැයි එයා අනිත් කට්ටියට උදව් කරගෙන එන්න ඕනි කියලා හිතන්නේ නැහැ. හැබැයි එයා ඕනි තැනට ඕනි වැඩේ ඕනි විදිහට කරනවා. මං කියන්නේ අර සයිකෝ ඩයල් එක. අරසු වෙනුවට මෙයාව තේරුවා නම් මෙයා නම් එයාත් එක්ක මිඳීවි කියලා. දැන් එහෙම්මම මේ කවුන්ස්ලින් එහෙම අරගෙන ඉද්දි එක පාටම භූමිකම්පාවක් වගේ එකක් එනවා. ඉතින් ජපානයේ භූමිකම්පාවක් නම් ඒක යාලට නිවුස් එකක්ම නෙවෙයි. මොකද භූමිකම්පා නම් එහෙ හැමදාම සිද්ධ වෙනවා වගේ කොහොම හරි හැමදාම වෙනවා වගේ නෙවෙයි. මේක නම් නිවුස් වලටත් කියනවා. ජපාන ඉඳලා මුහුද පැත්තට කිලෝමීටර් 40ක් වෙන්න ලොකු භූචලනයක් වෙලාලු. හැබැයි සුනාමියක් එන්න නම් අවස්ථාව අඩුයිලු. හැබැයි මේ වගේම හැම තැනම භූචලන සිද්ධ වෙලාලු. ලොකුම භූචලනයක් ඇවිත් තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා පැත්තෙලු. එහෙම්මම මේ භූචලන සිද්ධ වුණු පැති ටික පෙන්නනවා. දැන් එහෙම්මම ඇමරිකාවේ බියර් ෂොප් එක ඩබලක් මොකක් ගැනද කතා කර කර එහෙම්ම කොෆි ෂොප් එකේ ඉඳගෙන බියර් එකක් ඕඩර් කරනවා. ඉතින් එයා තා කියලා ඕඩර් එක අරන් එහෙම්මම යද්දි එයාගේ නම පෙන්නනවා. නම වෙන මොකක්වත් නෙවෙයි ඇලිස් ඉන් බෝඩර්ලෑන්ඩ්. ඒ කියන්නේ මෙයා තමයි ඇලිස් කියලා නොකියා කියන්නේ. ඉතින් සීසන් 4 එක ජපානයේ නෙවෙයි සිද්ධ වෙන්නේ ඇමරිකාවේ. ඉතින් ස්ක්විඩ් ගේම් එක වගේම මේකත් ඇමරිකාවට අරන් යනවා වගේ තමයි පේන්නේ. ඉතින් ඒකත් එක්කම මේ සීරීස් එක ඉවර වෙනවා. ඉතින් ඇලිස් ඉන් බෝඩර්ලෑන්ඩ් සීසන් 3 කියන්නේ කම්ප්ලීට් සීරීස් එක. ආයෙත් ඉතින් අරිසුලා ඉන්න සීසන් එකක් නම් එන්නේ නැති වෙයි. ඉතින් මෙතනින් මේ මුළු සීරීස් එකම ඉවර වෙනවා. ඉතින් ගයිස් සීසන් 4 එක ආවත් අපි අරිසුණන් ඉන්නේ නැති වෙයි. ඉතින් ගයිස් මේ සීරීස් එක ගැන ඔයාලා මොනවද හිතන්නේ? ඔයාලගේ අදහස යටින් කමෙන්ට් එකක් විතර දාන්න. ඒ වගේම ඔයාලගේ ආසම චරිතෙත් යටින් කමෙන්ට් එකක් විතර දාන්න. පුළුවන් නම් යාළුවන්ට ෂෙයා කරලා අපි සබ්ස්ක්‍රයිබ් කරපන් නැති අය සබ්ස්ක්‍රයිබ් කරන්න. හරි ගයිස් අපි ඉක්මනට වෙන සීරීස් එකකින් මුණ ගැහෙමු. Thank you.